අයිබෝවන් ඔන්න ෆැමිලි එකකට වෙහිකල් එකක් බලනවා නම් එහෙම නැත්නම් ජීවිතේ තමන්ගේ පළවෙනි වාහනේ ගන්න බලනවා නම් හොඳ බජට් ෆ්‍රෙන්ඩ්ලි වාහනයක් අපි ගෙනත් තියෙනවා. මේක ඇවිල්ලා Suzuki Hustler එක. අපි අද කතා කරලා බලමු මේක එක්ස්ටීරියර් එක කොහමද, ඉන්ටීරියර් එක කොහමද, ඩ්‍රයිවිං පර්ෆෝමන්ස් එක කොහමද. එන්න යන්. මේක සයිඩ් එකට එනකොට අපිට බලා ගන්න පුළුවන් මේක 15 inch steel wheels බලා ගන්න පුළුවන්. metallic grey එකකින් වගේ. එතකොට ඒත් එක්ක මෙහෙම සයිඩ් එකට මේ body line එක ඇත්තට මේ දිගටම මේන්ටේන් වෙනවා මේ ඩෝස් දෙකේම. එතකොට ඒකත් එක්ක මේක ඇවිල්ලා තියෙන මේ power mirrors. එතකොට keyless entry කියන option එක මේකේ ඇවිල්ලා තියෙනවා. අතුලට නගින්න කෙනෙක් කමංගේ කී එක සාක්කුවේ දාගෙන උනත් vehicle එකේ මෙතන ටච් කරාම වාහනේ අන්ලොක් වෙනවා. ඒතර ඒ වගේ ප්‍රීමියම් ෆීචර්ස් මේ වාහනේත් දීලා තියෙනවා. ඔහොම පිටිපස්සට එනකොට ඔන්න අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන මේ LED tail lamps දෙක. ඒකත් ඇත්තටම නිකන් අර මේ මං කිව්ව අර මිනි SUV එකක ටච් එකක් තමයි මේකට දීලා තියෙන්නේ. ඒත් එක මේ හයිබ්‍රිඩ් බ්‍රෑන්ඩින් එක තියෙනවා මෙතන. ඇත්තටම ඉස්සරහා වගේම හොඳ ලස්සන ලුක් එකක් පිටිපස්සෙත් මේ වාහනේ තියෙනවා. මිනි කාර් සෙග්මන්ට් එකට වැටුණට මේ වාහනේ මේක ඇත්තටම තියෙන්නේ මේ SUV එකක ලුක්ස්. දැන් ඔයාලා බලනකොට පේනවා ඇති සාමාන්‍ය මිනි SUV එකක් තමයි මේ වාහනේ එළියට පේන්නේ. ඒත් එක මේ ෆ්‍රන්ට් එක ගැන කතා කරනකොට මේක ඇවිල්ලා තියෙන මේ LED lights. ඒතකොට මේ round shape DRL එක. ඒත් එක මේ එහාෙන් තියෙන මේ chrome garnish එක. ඒක ඇත්තට මාර ලොකු ප්‍රීමියම් ලුක් එකක් ගෙනත් දෙනවා මේ වාහනේට. මේකේ පවර් ට්‍රේන් එක ගැන කතා කරනකොට මේකේ තියෙන 660 cc එන්ජින් එකක්. ඒත් එක මේකේ මයිල්ඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකකුත් ඇවිල්ලා තිනවා. ඒත් එකම හොඳ ෆුවල් කන්සම්ප්ෂන් එකක් මේ එන්ජින් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. ඔන්න අපි වාහනේ ඇතුළට ආවා. ඇතුළට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම කියන්නේ මේ හොඳ වටිනා ෆීචර්ස් කීපයක් මේකේ තියෙනවා. මේක ඇවිල්ලා තියෙනවා මේ ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් කියන ෆීචර් එක. මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට මේක ස්පීඩ් එක සෙට් කරගන්න පුළුවන්. එතකොට ඒ ස්පීඩ් එකත් එක්ක හයිවේ එකක යනවා නම් අපි ඉස්සරහා යන වාහනේත් එක්ක ඇඩැප්ට් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒත් එක්කම මේකේ මේ ලේන් කීපින් ෆීචර් එකත් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ අපි හයිවේ එක යනකොට අපි මේ ලේන් එකේම අපේ ස්ටියරින් වීල් එක මේ කන්ට්‍රෝල් කරගෙන අපි තියා ගන්න පුළුවන් ෆීචර් එකක් මේකෙත් ඇවිල්ලා තිනවා. එතකොට ඒත් එක්කම ඉස්සරහට ගියාම මීටර් පැනල් එක ගැන කතා කරද්දී මේක ඇනලොග් මීටර් එකක් ඇවිල්ලා තිනවා. ඒත් එක්කම පොඩි ඩිස්ප්ලේ එකකුත් ඇවිල්ලා තිනවා. ඒක අපිට ඉන්ෆර්මේෂන් ගොඩක් බලා ගන්න පුළුවන්. මේ වගේ ඒත් එක්කම අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් කප් හෝල්ඩර් එකක්. එහා පැත්තේ පැසෙන්ජර් සයිඩ් එකෙත් එක තියෙනවා. ඒත් එක මේ බලා ගන්න පුළුවන් මේ ඇවිල්ලා ග්‍රීනිෂ් බ්ලූ එකක්. ඒක ලයිට් බ්ලූ වගේ ඩිසයින් එකක් මේ ඇවිල්ලා තිනවා. මේක මේ ඉස්මැදත් ඇවිල්ලා තිනවා. මීටර් පැනල් එක ඇවිල්ලා තිනවා. ඒත් එකම පැසෙන්ජර් සයිඩ් එකෙත් ඇවිල්ලා තිනවා. ඒකත් එක්කම මේ සීට් එකෙත් ඔන්න ඔය කියන මම මේ කලර් එකම තියෙනවා. ඒ කියන්නේ මේක 2 tone වගේ සීට් කලර් එකක් තමයි මේකෙත් තියෙන්නේ. ඇත්තට මේක අර ඉන්ටීරියර් එකට හොඳ නිකන් ලස්සන ෆීචර් එකක් කියලා මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩිසයින් එක. ඒත් එකම පල්ලෙහාට එනකොට මේ ටච් AC සිස්ටම් එක තියෙනවා. ඒත් එකම පල්ලෙහෙන්ම තියෙනවා තවත් හොඳ වැදගත් ෆීචර් එකක්. මේකේ ෆ්‍රන්ට් සීට්ස් දෙකටම සීට් හීටර්ස් ඇවිල්ලා තියෙනවා. හරි. මේකේ පිටිපස්සේ සීට්ස් වලට නැග්ගම මෙන්න මේ සෙග්මන්ට් එකේ තියෙන විශේෂම ෆීචර් එකක් මට කියන්න හිතුණා. ඒක තමයි ඇවිල්ලා මේ සීට්ස් ඇවිල්ලා පිටිපස්සට ඉස්සරහට පස්සට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒතර බලන්න මගේ ලෙග් රූම් එක මම සාමාන්‍ය අඩි 6යි 2ක් විතර උසයි. බලන්න ඔන්න මගේ ලෙග් රූම් එක කොහමද කියලා. ඒත් එකම හෙඩ් රූම් එක ගැන කතා කරනකොට හොඳ හෙඩ් රූම් එකක් මෙන්න මේ වෙහිකල් එකේ තියෙනවා. හරි. ඔන්න අපි යනවා ටෙස්ට් ඩ්‍රයිව් එකක්. ඇත්තටම කිව්වොත් මේකේ මේ එන්ජින් එකෙන් සහ මේකේ තියෙන මේ මයිල්ඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකෙන් හොඳ ස්මූත් රයිඩ් එකක් මේ වාහනේට දීලා තියෙනවා. එතන හරි ස්මූත් යනවා පාරේ වුණත් අපිට ඕවර්ටේක් එකක් කරද්දී වුණත් ක්‍රූසින් ස්පීඩ් එකක ඉද්දී වුණත් ඇත්තටම හොඳ ෆීල් එකක් තියෙනවා මේ වාහනේ. ඒ අතින් ගත්තම මේ ස්ටියරින් එකත් හරිම සොෆ්ට්, හැන්ඩල් කරන්න හරිම ලේසි. ඒත් එක්කම ගත්තම මේ වගේ සෙග්මන්ට් එකේ වාහන වල සමහරවිට හිතන්න පුළුවන් මේ සස්පෙන්ෂන් එච්චර ක්වලිටි නැති වෙන්න පුළුවන්. එතකොට මේ ටිකක් ගැස්සෙන්න පුළුවන් ඇතුළ කියලා. ඇත්තට මේ වාහන නම් එහෙම ඉෂුවක් ලොකුවට නැහැ පේන්නේ. හරි. ඔන්න අපි අද වාහනේ ගැන කතා කරා. එහෙනම් Suzuki Hustler එකක් ඔයාගෙම කරගන්න ඕන නම් අදම කතා කරන්න ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට.